ඔන්න ගමේ මගේ උදේවරුව ගෙවිච්ච විදිහ තමයි වීඩියෝ එකක් අරන් ආවේ මගේ යාළුවන්ට බලන්න. ඉතින් මගේ යාළුවන්ට ගොඩාක් ආදරෙන් channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. subscribersලා 262යි බොහොම ස්තුතියි. ගොඩක් ආදරේ මගේ ආදරණීය යාළුවන්ට. subscribe නොකරපු අයත් එකතු වෙන්න ඕනේ හොඳේ. ඉතින් ඔන්න ඔය විදිහට අපේ ගමේ ලස්සන මට චුට්ටක් ඔයාලට පෙන්වන්න හිතුණා. මම පාන් ගේන්න ගියා උදෙන්ම. ඉතින් මෙන්න මේ කියන දවසේ මම ඉතින් යන ගමන් වටපිට ලස්සන ඔයාලට අරන් යන තීරණය කළා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම දන් කඩනවා තමයි ඔයාලා මේ දකින්නේ පේනව නේද? ඉතින් දන් තියනවා. හරි ආසයි මම දන් කන්න පොඩි කාලේ ඉඳන්ම කට දම් පාට වෙනවනේ දන් කෑම. දන් එහෙම කාලා තියන අය කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ගොඩාක් ආදරේ මතක් කරනවා. ඉතින් වටපිටාවේ ලස්සන පේනව නේද ඔයාලට? මෙන්න මේ විදිහට හරිම සුන්දර වටපිටාවක් තියෙන්නේ. ඉතින් ගමේ පරිසරයට ආදරේ ඔයාටමයි මේ වීඩියෝ එක. ඉතින් ඔන්න ඔලු වලකුත් තියෙනවා. මේකේ පොහොට්ටු තියෙන යාළුවනේ තාම පිපිලා නැහැ. පිපිලා තිබුණා නම් කඩා ගන්න තිබ්බා. ඉතින් මෙන්න මේ විදිහට ඔලු වල තමයි ඔයාලා දකින්නේ. ඊට පස්සේ මේ කැලේ හැමතැනම තියෙන කැලේ වලත් මල් පිපිලා. කැලේ වන මලුත් තියෙනවා සෑහෙන්න. ඉතින් ගෙදර ආව යාළුවනේ අනිත් අයට පාන් කපලා දීලා මල් ලෑස්ති වුණා. ගෙදර තිබුණා මේ ගස් ලැබු ගෙඩියක්. ඒක මෙන්න මේ විදිහට කඩා ගන්න. ඉතින් අපි ඉන්න වත්තේ ගෙදර. ඉතින් පොඩි ගස් ලැබු ගෙඩියක් තිබුණා. ඔයාලා දන්නවනේ මගේ කලින් ඉඳන් වීඩියෝ බලන අය අපි ඉන්නේ වත්තක කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒ ගස් ලැබු ගෙඩිය හොඳට සෝදගත්තා මෙහෙ ටැප් එකෙන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට චූටි ගෙඩියක් ඒක ලා කහ පාට. දැන් ওই රතු පාට ඊට පස්සේ තැඹිලි පාට ගස් ලැබු තියෙන මේක ලා කහ පාටක්. ඉතින් මෙන්න මේ විදිහට ඒකත් කපලා ලෑස්ති කරගෙන ගෙදර තියෙනවා ඉතින් වසවිස ගහලා නැති මේ කෙසෙල්. ඒ කෙසෙල් ගෙඩියක්කුත් ලෑස්ති කරගෙන කෙසෙල් ගෙඩි දෙකක් විතර මම හිතාගත්තා ෆෘට් සලාඩ් එකක් හදාගෙන උදේට කනවා කියලා. පළතුරු ඉතින් කන එක හොඳයිනේ. ඔන්න ඉතින් ඔයාලා ඒක තමයි දකින්නේ. මම පිඟානකට ගස් ලැබු ටික දාගෙන ඊට පස්සේ මෙන්න මේ විදිහට මම එකතු කරගත්තා කෙසෙල් ගෙඩි ටික. පේනවා නේද ඔයාලට කෙසෙල් ගෙඩි දෙකක් විතර පොඩි පොඩි පෙති කපලා මෙන්න මේ විදිහට මම එකතු කරගන්නවා. ඉතින් මේ විදිහට ගෙදරම හැදිච්ච දෙයක් කනකොට ඉතින් නේද අපි ඉන්න තැන උනත් හරිම සතුටකුත් තියෙනවා. ඒ වගේම ඉතින් වසවිස නැති දේවල් අද කාලේ කන්න හම්බ වෙන්නේ යාළුවෙන් අඩුවෙන් යාළුවේ. ඊට පස්සේ ඉතින් මම මෙන්න මේ විදිහට ලුණු චුට්ටක් එකතු කරගත්තා. සීනි නම් බොහොම චුට්ටයි. දුඹුරු සීනි වලින් මම එකතු කරගත්තේ. මම සීනි වලට එච්චර ආස නැහැ යාළුවනේ. ඊට පස්සේ දෙහි චුට්ටක් එකතු කරගත්තා. මෙන්න මේ විදිහට පොඩ්ඩක් ඒකත් එකතු කරගෙන මෙන්න මේ වගේ හොඳට මේක කවලම් කරගන්නවා තමයි ඔයාලා මේ දකින්නේ මෙන්න මේ විදිහට. ඉතින් මේක කවලම් කරගෙන භාජනයකට දාගෙන ඔයාලත් එක්ක මට හිතුණා කන්න ඕනි කියලා. කයියක් ගහන ගමන් කමුද අපි මේක. ඉතින් ඔන්න ඔය විදිහට මම දාගත්ත ෆෘට් සලාඩ් ටික. ඊට පස්සේ ඉතින් ඔන්න ඔහම කන්න තමයි හදන්නේ. ඉතින් මේක බලමු අපි කාලා කොහොමද රස කියලා. ඔන්න ඉතින් ගෙදර පළතුරුනේ නේද? එතකොට රසයි ඉතින් කොහොමත් හරිම රසට තිබුණා. ඉතින් මං හදාගත්තට ಜಾති දෙක වුණාට අපිට තියෙන විදිහටනේ යාළුවනේ අපි හදන්නේ නේ. ඉතින් හරි රසයි මට නම්. ඊට පස්සේ ඔන්න කොච්චි කඩා ගන්නාම එක එක විදිහ කොච්චි තියෙනවා. මෙහි හීන් කොච්චි තියෙනවා. ඔයාලා දන්නවා මගේ කලින් වීඩියෝ බලන යාළුවෝ. දැන් ඉතින් මේ චූටි කොච්චි జాතියක්. මේක නම් නම දන්නේ යාළුවනේ. මේක බොටු කොච්චි జాතියක්. ඉතින් මේකෙන් වෙන මේ විදිහට මම කඩා ගන්නවා තමයි ඔයාලා මේ දකින්නේ. මේකේ ගොඩක් ඉදිච්චක් තියෙනවා. ඒ වගේම මේකේ කොළ පාට කොච්චිත් ගොඩාක් තියෙනවා. පේනව නේද? ඉදිච්ච හෙන වැඩි. මාර විදිහට ඉදිච්ච දෙනද මේ ඉදිච්ච වලින් අර හීන් කොච්චි වලින් සම්බෝල හදනවා වගේම රසට මේ අපිට හදා ගන්න පුළුවන් පොල් සම්බෝල. ඒ කියන්නේ කොච්චි සම්බෝල. ඊට පස්සේ මේකේ කොච්චි ලුණු මිරිස්. ඉතින් අර හරි ලස්සනට තියෙනවා. මේ ගහ දන්න අය කමෙන්ට් එකක් දාන්න යන්. මේ හල් ගහක් යාළුවනේ මේ වත්තේ ගෙදර තියෙන්නේ. මේ හල් ගහක් පේනව නේද? හල් ගෙඩි වෙලාවකම වීඩියෝ එකක් ගේන්නම්කෝ හල් වලින් කෑමක් හදන හැටි. ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට මම දඹල කොළ කඩා ගන්නවා මැල්ලුමක් හදන්න. පේනව නේද? ඉතින් මේ දඹල කොළවල පුදුම තරම් ගුණ තියෙනවා. මේවා නිකන් අර එළු මස්සල තියෙන ගුණේ වගේ ගුණ තියෙන જાතියක් තමයි මෙන්න මේ දඹල කොළ. ඉතින් මේ දඹල කොළ ටිකක් ලපටි හරියෙන් කඩා ගන්න ඕන. අර බොහෝම නිකන් ගොරෝසු වගේ කොළ කන්න බෑ ඉතින්. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට ඔයාලා මේ දකින්නේ මොනවද මේ කඩා ගන්නේ මට හරි සතුටුයි. කරවිල ගෙඩියක් හැදිලා මේක ඉතින් කරවිල හැදෙනවා. අර වෙලාවකට නරක් වෙලා යනවා. අපි ඉතින් වසවිස ගහන්නේ නෑනේ. ඉතින් එකක් හැදිලා මට චූටි සලාදයක් හරි හදන් තනියෙන් හරි කන්න පුළුවන් කියලා ඒකත් කඩා ගත්තා. ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට තව දඹල කොළ තියෙනවා. මෙතනක් තියෙනවා කරවිල වැල් තියෙනවා. මේ මල් හැදිලා මේ දවස්වල ඉතින් අපිට ඉස්සරහට පළදාව ගොඩක් ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. වැස්සොත් නම් ඉතින් මේ මල් දිය වෙනවා යාළුවනේ. පෑවුවොත් නම් දෙයියනේ කියලා මේව කන්න අපිට පුළුවන් වෙයි. ඉතින් හල් ගහ තමයි ඔයාලා මේ දැක්කේ. මම ගොඩක් ඒක පෙන්වන්න හිතුවා ඔයාලට. ඊට පස්සේ ඉතින් අනිත් දඹල වැල්නුත් කඩාගත්ත මෙන්න මේ විදිහට දඹල කොළ ටිකක් මෙතන දඹල වැල්